මං අර මේ අර ගේමින් සදුව මේ දන්නව නේද? ඔව්. එයාට අර සින්දුවක් හැදුවේ. ඔව්. ඒක කියන්නද? ඔයා ඒක දන්නවද? ඒක දන්නවද? කියා ඒක කියන්න ඒවා අනේ මේ පොඩ්ඩක් ඉඳා විල්ලා ඈ? මේ චුට්ටකට දාව අයියෝ ID බලපන් කෝ ID එක බලන්න කියලා. අම්මට ඕයි තමුසෙත් ඉන්නවද ඔය ගේම් ගහනවත් තමුසේ? ඔව් අම්මට මේ මට යුටු නික්කේ ගන්නකෝ අයියා. අම්මට සිරි සුපිරි මම මේ මං රික්වෙස්ට් එකක් දාන්න. හා අම්මට උඩු මචං මේ උඹ කවුද නම ගේම් ගහන්නේ? අනේ මගේ රික්වෙස්ට් අනිද්දා ඉඳා මට සිරි මට අත්තිතුන. මල්ලි අදාගන්න බෑනේ එයා අයියා රික් එක මම ඔයාට රික්වෙස්ට් එකක් දැම්මා. කෝ අර ඔන්න ඕකනේ කියන්නේ ඔයා මගේ රික්වෙස්ට් එක ගන්න නෑනේ. ගත්තා අම්මට අපි දෙන්න මිතුරෝනේ. අපි දෙන්න යාළු මිතුරු ඈ මම සුපිරි අයිල්ලම කිරි ඈ. ඔයාට වයස කීයද? එළම 60 අයියා මට දාපල් සෙට් වුණා. අම්මට හුඩු. ඒ මල්ලි අර සින්දුවක් කියලා කිව්වනේ අයියෝ සින්දුව කියන්න ඕනේ එක කියන්න ඕනේ එක. ඒක අනේ ඔන්න ඕකනේ මහත්තයෝ කියන්නේ. ඔන්න ඕකනේ මහත්තයෝ කියන්නේ. ඔයා නිකන් මාරිසි දාන්න එපා. කියන්න. අනේ කියමවන සුපිරි. දැන් මේ මං වාට රික්වෙස්ට් එක දැම්මේ ඔයාගේ අර සින්දුව අහන්නේනේ. තමුසෙට පිස්සු ඩෝයි තමුස සින්දුව කියන්නේ නැහැ. කියමු අල්ලා සුපිරි. ගිෆ්ට් එකක් දෙනවලු ඇත්තටම දෙන්න ඕනේ. ආව් කියනකො. හරිනේ දැන් ගිෆ්ට් එකක් ඩයමන්ඩ් නෑ හැබැයි. නෝටි thank you බං ආදරේ සුපිරි. කාලිය ආයිට පයින්. කිය. කියනවා සින්දුව කියනවා හරි. කිය මේ ශාම් පුතා කියලා කියන්නේ. අම්මට සාන් පුතාගේ ඔය හරි ඉස්සෙල්ලාම මෙහෙම කරමුද? බැති ගීයකින් පටන් ගන්න සාන් පුතාගෙන් ඉවර කරමුද? හරි. බ්‍රෝකන් අයියාට බ්‍රෝකන් රික්වෙස්ට් එක ගන්න. තාමුසෙට පිස්සු දොයි බ්‍රෝකන් ටක රික්වෙස්ට් එක දානවා. වීඩියෝ ගන්න දුව. කාටද මේ මොහිනීට දාන්න මොහිනීගේ ළමයා බා මොහිනීගේ ළමයා විත් ඉන්නේ. සින්දුවක් කියන්නද රික් එක බ්‍රෝකන් ගන්න අනේ ඔයා මහා කරප්ප ගුණ්ඩි ගන්න ඕක. ගත්තා හරි දැන් කියන්න. ඔන්න කිව්වා. ඔය ඉස්සෙල්ලාම ඔයා බැති ගී යනම එහෙම දන්නේ නැහනේ. අපි එකක් කියලා පටන් ගන්න. පත්ති කීයද? නෑ බැති ගී. මල්ලි කල්කල් නෑ මේ ඔයා සාන් පුතාගේ කෙන කියන්නේ ඒකම කියන්නේ. ශාම් පුතාගේ පෙට්ටි මුල් පෙට්ටි මුල්ල කියන්නේ. පෙට්ටි මුල්ල නෙමෙයි යන්නේ. ඈ? පෙරියම් මුල්. පෙරියා මුල්ල අම්මඩ වාසි. සුපිරිනේ ඔයා. කියන්න. හරියට කියන්න. අනිවාර්යෙන් පෙරියම් මුල්ල ස්පෙෂැලිටි නානාගේ කොත්තු. ඔයා මට කෙල්ල ගොඩක් දෙන්න මට දොත්තු. යට ගැව්වා බීච් එකේ වෙරළ සංගමේ. ආදහද ප්‍රෝග් එකට මගේ සඳමේ. වැලේ දැමි හොට්ටු ඔන්ඩු රෙන්ඩු මොන්ඩු ජාති වේද නැහැ කොහෙත් මම හොට්ටු නුවර ෆීල්ස් වගෙන අනේ ඊටු අඩෝ කියන්න. මම හිතුවෙම සාන් පුතා මෙතන ඉන්නවා කියලා. ඔය කියන්නේ ඔයාගේ කටහඬ වෙනම වයිබ් එකක් මල්ලි ඇත්තම හරිද? ඒ කියන්නේ මෙහෙමයි. අර කටහඬේ තියෙනවනේ අර උච්ච මධ්‍යම ಭಾರತ එහෙම තුනක් තියෙනවනේ. ඔයාගේ අර උච්ච එකේ තියෙන ලස්සනට. සිරාට ගමු ආයිගම. කිට් එකක් දෙන්නම්. වාසි සුපිරියක් කියනවා. මේ පාර සුපිරියක් කියනවා. ආපහු. කිව්වා හරි ඔන්න ගැම්ම ගමු. කියන්නේ ඔයාගේ කටහඬේ අමුතු මේකක් තියෙනවා ඈ. ඇත්තටම. කියන්න. වා සුපිරි කෙනෙක් කොහොමද? ඕන් කිව්වා හරි හරි අඩේ දැන් මොකද්ද කියන්නේ ඔයා කියන ඔයා කැමතියක් කියන ඔයා දන්න ඔයා කැමතියක් කියන ටිපල් එක්ස් thank you මචං. ඔන්න අපි පටන් ගත්තා හරි පටන් ගමු. පාසල් ගීතේ ඈ පාසල් ගීතේ නෑ මම කියන කීව මම කියන පාතාලි කියන්නේ අන්න පාතාලේ සුපිරි. පාතාල කියන්නේ ඔයා එක කියන ආයි සුපිරියක් තමයි. පාතාල් නෙමෙයි යකෝ පාසල් ගීතේ
නෑ නෑ උට ඌ පාතාල කියන්න මොයිනි කිය කියන්නේ හරි ඒ මේ බිල්ලා අයියාගේ ලයිව් එක බලන යාළුවෙක් මට රික් දානවා. අන්න යාළුවන්ට රැවටෙන්න එපා යාගයක් වෙන්න සින්දුව කියල ඉන්න පල්සර් බේසික කටවහපාන් හරි කිය ඔන්න කිව්වා. අඩේ අනේ බිල්ලාගේ ලැජ්ජහයි. නෑ මේ දැන් අර මේ ලයිව් එකේ ගොඩක් අය බලන් ඉන්න ඔයාගේ සින්දුව අහන්නම එතකොට ඔයාගේ අර ඒවා කියපු ටිකෙන් අර ඔයාගේ සද්දේ පවා උච්චයි කියලා කට්ටිය දැනගත්තනේ. එතකොට ඔයා නිකන් අර දෙන්න ඕන කට්ටියට වයිරල් කියන්නේ විරාල් වෙනවනේ ඔයා. හරි. music එකක් දාලා කියන්නේ ආදර මල් කවරි ඈයන මී ගමනි කොහෙද යන්නේ කවුද දන්නේ තුලිකා ඒක නේද ඒක ඉගෙන ඔය නවත්තන්න බොයිස් මේ මෙයා අඩු කටහඬ සුපිරිනේ කටහඬ වාසි කියන අය හાર્ට් එකක් දාන් යන්න අම්මට සිරි බල්ලි බලනවා chat එක කරා හાર્ට් විතරයි යන්නේ තව එකක් ගමු එක හොඳ එකක් ගමු හොඳ එකක් ගමු හොඳ එකක් කියමු පස්සේ බලන්න ඔයා පස්සේ බලන්න දැන් ඔයා මේකනේ කියන්නේ අර හાર્ට් විතරමයි අර ඇත්තරමද ඇත්තමයි ආයේ එහෙනම් ඔන්න දැන් කියන්නේ පාතා අනේ බිල්ලා මේ නෑ නෑ මේ හાર્ට් විතරයි මේ පේනවනේ අර හරි මම සින්දුව මතක් කරන්නකෝ. ඔයා කියන්න නැන ඉගෙන ඔයාටම තමයි එකෙන්නේ ගැන ඔයා ගැන එන යාගේ කටහඬත් එක්ක දැන් මේ කටහඬ වාසී කියලම මේ හැමෝම කියන. ඒතර ඔයාට අර හිතට එන සින්දුව තමයි ඔයාට අර හොඳටම කියන්න පුළුවන්. තේරෙනවද? හරි. හරගෙන හරය අද කරේම කියන්නද? හරි හරි මොකක් හරි කියන්න. අද කරේම එලිකාවේද පස්සේ තවමා අඩේ අනේ මට සින්දු මතක් වෙන්නේ නැහැ. ඔන්න ඕකනේ ඉතින් මෙච්චර මේ ලයිව් එකේ ගොඩක් අය බලන් ඉන්නවා 2000ක් විතර බලන් ඉන්න ඔයා සින්දුව කියනකම් ඔයා ඉතින් කොහෙද? හරි බ්‍රෝකන් අයියට කියන්න. නෑ රෝසමලිනට බ්‍රෝකන් අයියා කියලා ඉන්නේ හොඳට. බ්‍රෝකන් අයියා කියන්නේ එයා මේ වෙලාවේ නෙමෙයි කියන්නේ එයා තව. ජාතික කී දන්නවා ජාතික කී ජාතික කීයේ දන්න? හැබැයි ජාතික කියන ඔයාගේ අර මනරම් කතා ඒ කියන්නේ අර එන්නේ නැහැ අර උච්ච තියෙන සීන් එක එන්නේ නැහැ නේ. එන්න නම් අර ඔයාගේ මං අර මේ අර ගේමින් සදුව මේ දන්නව නේද? ඔව් එයාට අර සින්දුවක් හැදුවේ. ඔව් ඒක කියන්නද? ඔයා ඒක දන්නවද? ඒක දන්නයි. කියලා ඒක කියන්න ඒවා අනේ. එපා කියන්න පාහිනා. එපා ඒවා කියන්න. හරි. ඔයා කැමති එකක් කියන්නකෝ. මට කියන්න පුළුවන් ඕයි මේ ඔබ මාවල්ල ගන්න එපා හරි. හරි ඔයා කැමති ඔයා කැමති එකක් කියන්න මම කැමති එකක් කියන්න. මොකද්ද කියන්නේ? කියා මොකද්ද එන්නේ නැන්නේ හිතට? අන්න ඒක තමයි. ඒ හිතට එන්නේ නැති එකේ අර එන එක ගන්න ඔයා. ඒක තමයි හොඳ මේක. මට 6 වසරනේ දෙන්නේ ඔව්. අංගම්මන සුමන දන්නවද? ඒක හරි. ඔව් ඔව්. අංගම්මන සුමන බොරුවට සිරලා කින මාතර කිව්වදී තමයි හරි. හරි බොහෝම අගයි. හරි වා ඇත්තටම හොඳයි. අපි මේ දැන් මට චූටි කස්ටම් එකක් තියෙනවා. මම මේක ගහලා ටක් ගාලා එන්නම් ඈ. ඔයා ඇත්තටම ඔයාත් එන්න ඔයා එන්න ඕන මම පුද්ගලෙක්. වා සුපිරි හොඳේ. ඒ කියන්නේ ඔයාගේ කටහඬේ ඒ තියෙන මේක ඔයා ඒ කියන්නේ ඒක පොඩ්ඩක් අර වැඩි දියුණු කරොත් ඔයා හොඳයි දැන් අර. ඊළඟ දවසේ සින්දුව ඔව් ඊළඟ දවසේ අනිවාර්යෙන් එද්දි සින්දුවක් පාඩම් කරගෙන ඉන්න ඕනේ නැත්තම් පුරුදු වෙලා අනිවා අන්න ඔයා තමයි තරුව මේ දැන්